අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත් වීමෙන් මුලතිව් කුලාමරිප්පු රක්ෂිතයේ අක්කර 177ක් හෙළිපෙහෙළි කර නිවාස ලබා දීමට නියමිතව ඇත්තේ කිච්චාරාපුරම් ප්‍රදේශයේ ජීවත් වන නිවාස නොමැති ජනතාවටයි. මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා ඉරාන රජය මූල්‍ය අනුග්‍රහය ලබා දෙනවා. අද එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා එම ස්ථානයට පැමිණියේ ඉරාන රජයේ නියෝජිතයින්ට සමගයි. ඊට මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරිය මුහුදු බඩපත්තු ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ටද ආරාධනා කර තිබුණා. කෙසේ වෙතත් මුහුදු බඩපත්තු ප්‍රාදේශීය ලේකම් එස් ගුණපාලන් මහතා ඊට එක්වීම ප්‍රතික්ෂේප කර ඇත්තේ මෙම රක්ෂිතය හෙළිකිරීම නීති විරෝධී බව පවසමින්. උදේ මටත් ඒ සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණා. කිසියම් පිරිසක් විසින් මුල් ගලක් කියලා මෙතන කුලාමරිප්පු කොටස සුද්ධ කරන්න කටයුතු කරනවා කියලා. මම ඒ අනුව මගේ නිලධාරීන් එතෙන්ට යොදවලා මේ වෙනකොටත් එම ස්ථානයට අනුමැතියක් ලබා දීලා නැහැ. ඊළඟ සුද්ධ කිරීමටවත් නිදහස් කිරීමේ අනුමැතියක් අපේ දෙපාර්තමේන්තුව මගෙන් ලබා දීලා තිබුණේ නැහැ. ඒ නිසා මම මගේ නිලධාරීන් යදෙව්වා එහෙම සිදුවීමක් සිද්ධ වුණොත් අවශ්‍ය නීතිමය පියවර ගන්න කියලා. මෙම තත්ත්වයේ මත අද පෙරවරුවේ මෙම ස්ථානයට පැමිණි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඉඩ ලැබුණේ නැහැ. இன்று இந்த மக்களுடைய මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාවගේ තත්ත්වය සොයා බැලීම සඳහා විදේශ රටවල නියෝජිතයන් කිහිප දෙනෙකු ඇවිල්ලා ඉන්නවා. මෙයාලගේ පැමිණීම සම්බන්ධයෙන් සමහර අය වැරදි අර්ථකථන ලබා දීලා තියෙනවා. ඔවුන් පවසන්නේ මෙම විදේශ නියෝජිතයන් බලහත්කාරයෙන් රජයේ දම්වල ගෙවල් හදන්න යනවා කියලා. හැබැයි ඇත්තටම එහෙම දෙයක් වෙලා නැහැ. මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරිය සමග මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා පැවැත්තුවා. එච්චරයි අද සිද්ධ වුණේ. அந்த மக்களுடைய வாழுகின்ற துன்பியல் நிலையை பார்வையிட்டு சென்றிருக்கிறார்.